श्री सुमनगिरी दर्शनाराम पुराण विहारस्थ सुमनदेव दहम पासले प्रधानाचार्य सुनिय ආචාර්ය මණ්ඩල එවැගේම මේ අවස්ථාවට පැමිණ සිටින ආරාධිත අමුත්තනි දෙමව්පියවරුනි ශිෂ්‍ය ද්වාදරුවනි 2025 වර්ෂයේ සුමනගිරි දර්ශනාරාම විහාරස්ථ ශ්‍රී සුමනදේව දහම් පාසලේ 2023-24 කාල පරාසය තුළ දරුවන්ගේ දස්කම් විස්කම් අනුව ඒ දරුවන්ගේ ත්‍යාග හා සහතික ප්‍රධාන උත්සවයට අපට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රධානාචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කිරීමට අවස්ථාවක් කරගන්න. වර්තමාන අපේ යටිනුවර ගඟ පළාත ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කීර්තිමත් දහම් පාසලක් හැටියට මම හිතන්නේ අවුරුදු 100කට ආසන්න වෙන දහම් පාසලක් හැටියට මුල් යුගයේ දහම් පාසල් අතර ඉතාමත්ම කීර්තිමත්ව තිබෙන දහම් පාසල නොකැණී නොසැඳී ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එවකට විහාරාධිපති හැටියට කටයුතු කළ වදාළ අතිගෞරවාස්පද පෙදාමිස්සර නායක හාමුදුරන් වහන්සේ එවැගේම වත්මන් විහාරාධිපති අපේ නායක හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මේ දහම් පාසල අද දක්වාම මේ යටිනුවර කීර්තිමත් දහම් පාසලක් බවට පත් වෙමින් එවැගේම ශාසනික වශයෙන් ජාතික වශයෙන් සංස්කෘතික වශයෙන් විහාරස්ථානයේ කෙරෙන්නට ඕන යුතුකම් සමුදාය ඉටු කරමින් සමාජශීලී කටයුත්තක් හැටියට එම දහම් පාසල යටිනුවර ගඟ පළාත ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ තුල පැවැත්වෙන ශ්‍රේණි විභාග එවැගේම ප්‍රාදේශීය තරග එවැගේම වෙනත් ජාතික උත්සවාදී කටයුතු වලදී මෙම දහම් පාසලෙන් වෙන කාර්ය භාරය සේවය අපි අද අගයනවා. විශේෂයෙන් සෑම වර්ෂයකදීම පැවැත්වෙන සිසු නිපුණතා ප්‍රාදේශීය තරග වලින් මෙම දහම් පාසලේ දරුවන් 34ක් පමණ ඉදිරිපත් වෙමින් ඒ දරුවන් මෙම ප්‍රදේශයට ගෞරවාන්විතව තරග වලින් ජයග්‍රහණ ලබමින් ඒ වගේම දරුවන්ගේ ආකල්ප දියුණු වන්නට විශාල පරිශ්‍රමයක් ඒ වගේම දහම් පාසල තුළින් සිද්ධ වෙන බව අපි ඉතාමත් අභිමානයෙන් යුක්තව මේ අවස්ථාවේ සිහි කරන්නට ඕනේ. මා මේ අවස්ථාවේ ඉතාමත් සතුටුපත් වෙනවා. බොහෝ කාලයක් අපේ ගුරු ඇසුර හැටියට දක්වන අපේ නායක හාමුදුරන් වහන්සේ අද මට දැකීම ඒ වගේම උන්වහන්සේගේ යටතේ මේ අවස්ථාවේ මේ කාර්ය සිද්ධ කිරීම අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටුපත් වෙනවා. 1985 මහාන වීම සඳහා ඇවිල්මීගම ගල්කැටිය පුරාණ විහාරස්ථානයේ පැමිණුණු මාන අපේ නායක හාමුදුරුවෝ එවකට 1986 අපේ ගල්කැටිය පන්සලේ වස්වසා වැඩ සිටියේ අපේ නායක හාමුදුරුවෝ. වත්මන් අපගේ ගුරු දේවෝත්තම ගල්කැටිය පුරාණ විහාරාධිපති අපේ ලොකු හාමුදුරන් වහන්සේ මාව බාර කළේ අපේ මේ ඉදිරියෙන් වැඩ ඉන්න අපේ ගුරුමුල්ලේ අපේ නායක හාමුදුරන් වහන්සේට. උන්වහන්සේ අපට උගන්වුවේ උදේ පාන්දර අවදි වෙන්න. උන්වහන්සේ උදේ 4:00 වෙනකොට අවදි වෙලා ඒ වගේම උන්වහන්සේ පළමුවෙන්ම භික්ෂුවගේ ආකාරක හැටියට උන්වහන්සේලාට උගන්වන්නේ සැදැහැන් සතුන්වන් අරුණට පරුණව දැහැටි වළඳවා මාළු පෙන්පන් හැමද නියවා කියන ආකාරයට මූලික චාරිත්‍ර විදි උගන්වලා උදේට මල් කඩලා ඒ මල් අරගෙන විහාරයට ගිහිල්ලා බුදුන් වන්දනා කරලා ඉන්පස්සේ අමදින කාර්ය අපේ නායක හාමුදුරුවෝ අපිට ආදර්ශයෙන් ලබා දුන්නා. එදා ඉඳන් අද දක්වාම ඒ කාර්ය මගේ ඔළුවේ තිබෙනවා. අදටත් මම කොච්චර උන්වහන්සේලා හිටියත් පොඩි හාමුදුරුවෝ හිටියත් දායකයෝ හිටියත් ඒ ඉඳලා ගැනීම මා සතු කාර්යයක්.
ඒ නිසා අපේ නායක හාමුදුරුවන්ගේ ලැබිච්ච පරිචය තමයි අදත් අපි අනුගමනය කරන්නේ. ඒ වගේම වෙලාවට වැඩ කරන්නට අපේ නායක හාමුදුරුවෝ අපිට උගන්වනවා. 11:00 වෙනකොට දානේ වළඳන්න ඕන. 11:00 වෙනකන් කාල පරාසය අපිට දුන්නේ අපේ නායක හාමුදුරුවෝ කියපු කාරණේ මට අදටත් මතක් වෙනවා. යම්කිසි භික්ෂුවක් යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් මගට කියන ස්වාමීන් වහන්සේ නමක් පන්සලට වැඩියොත් උන්වහන්සේට පළමුව දම්පැන් පූජා කරලා තමයි ඉන්පස්සේ අපි වළඳන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව 11:00ට එදා ඉඳලාම අපි දානි වැළඳීම ඒ වගේම ගෙදරක ආගමික කටයුත්තක් කරන්නට වඩිනකොට වේලාව උන්වහන්සේ නිර්දේශ කළා. මට ඒක හොඳට මතක තියෙනවා. 11 වෙනකොට කරඬුව විහාරයෙන් එළියට වඩම්මලා ඒ නිවසේට ගිහිල්ලා 12:00 වෙනකොට සියල්ල එතනින් ඉවර කරන්න ඕනේ කියලා උන්වහන්සේ අපට උපදෙස් දුන්නා. අනුශාසනා කළා. ඒ වගේම හැන්දෑවට බුදුන් වඳින්නට වදපිරිස දේශනා කරන්නට මිනිසුන්ගේ ආගමික වත්පිළිවෙත් කරන්නට උගන්වා වදාළේ අපේ නායකයා. ඒ නිසා මා එදත් ගරු කරනවා අදත් ගරු කරනවා මගේ ගුරු දේව මහින්පාණන් වහන්සේ හැටියට අපේ සුරරත්න නායක හාමුදුරුවන් වහන්සේ. පැවිදි කිරීමේදී උන්වහන්සේ ශාසනික වත්පිළිවෙත් අපට කියලා දුන්නා. සිවුර පොරවන සිවුරු පරිහරණය කර විශාල සිවුරු ප්‍රමාණයක් භික්ෂුවකට අවශ්‍ය නැහැ. අවශ්‍ය ප්‍රමාණයක් තියෙන. ඒ වගේම භික්ෂුව වෙන්න ඕනේ අහසේ පියාඹන කුරුල්ලෙක් වාගේ සියල්ලක්ම බල අතහැරලා චාම ගම තුල ඒ වගේම ශාසනය තුල කටයුතු කරන්න කියලා අපට උපදෙස් දුන්නා. උන්වහන්සේගෙන් ඒ ලැබිච්ච පරිචය අවවාදයේ අනුශාසනාව අදත් ඒ බය මට අදටත් තිබෙනවා. මම ළඟ වාඩි වෙලා හිටියට මට ලොකු ගරු කිරීමක් අපේ නායක හාමුදුරුවෝ තියෙනවා. උන්වහන්සේ අපවත් වී වදාළ අපේ හීනස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ අපේ නායක හාමුදුරුවෝ ඒ වගේම සීවලී නායක හාමුදුරුවෝ කිරිපත්තුරේ ඒ ඇතුලෙන් අපි හැදුණු වැඩුණු ශිෂ්‍ය හාමුදුරුවෝ හැටියට අද අපට යම් වගකීමක් ලැබුණේ අපේ නායක හාමුදුරන්ගේ ලැබිච්ච ආශිර්වාදය. ඒ වගේම උන්වහන්සේ මම ඊරස්සගල පිරිවෙන් අධ්‍යාපනය ලැබලා විදුවින විද්‍යායතන පිරිවෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබලා ප්‍රාචීන මධ්‍යම අවසාන දක්වා අධ්‍යාපනය ලබන්නට මම ආවේ මහා විහාරේ සංඝරාජ පිරිවෙන්. එවකට අපේ නායක හාමුදුරුවෝ නියෝජ්‍ය පරිවෙනාධිපති හැටියට උන්වහන්සේ තමයි අපට කාල විෂය පිළිබඳව උගන්වපු ගුරුවරයාණන් වහන්සේ. ඉතින් ඒ උන්වහන්සේ අපට දුන්නු එදත් පරිචය එදා දුන්නු අධ්‍යාපනය අදට අපට විරාජමාන හිත් තුළ ක්‍රියාත්මක වේ. මේ ප්‍රදේශයේ විශාල ස්වාමීන් වහන්සේලා සංඝරාජ මහ පිරිවෙනේ අධ්‍යාපනය ලබවුවොත් ස්වාමීන් වහන්සේලා ඊ බවතුන් හැටියට මම හිතන්නේ අපේ දේව ධර්ම විද්‍යාලයෙන් අපේ නායක හාමුදුරුවෝ අධ්‍යාපනය ලැබු සීල්මෑණිවරු අධ්‍යාපනය ලැබුණේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චිර පැවැත්ම වෙනුවෙන් අදත් අපේ නායක හාමුදුරුවන් වහන්සේට ආශිර්වාදාත්මකව අපි මේ වචනේ කීපේ මතක් කරේ අපේ නායක හාමුදුරුවන්ට ගරු කිරීමක් වශයෙන්. විශේෂයෙන් යකිනුවර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ 2013 වර්ෂයේ ඉඳලා ලේකම් ධූරේ මම ඔබවනවා. ටික කාලයක් සභාපති ධූරේ කෙරෙව්වා. ඉන්පස්සේ නැවත අපේ සියලු දෙනාගේ ඉල්ලීම පරිදි නැවතත් මීට අවුරුදු දෙකක මැත්තේ ලේකකාධිකාරී ධූරේ ලබාගෙන අපි මේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ තුල අපේ දහම් පාසල් වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් අපිට කරන්න තියෙන යුතුයකම් සමුදායක් තිබෙනවා. ඒ වගකීම ක්‍රියාත්මක වෙන්නේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ, දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ, ඒ වගේම සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන මෙන්න මේ රේකී ආයතනත් එක්ක තමයි බැඳිලා මේ දහම් පාසල් කටයුතු සිද්ධ වෙන්නේ. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය නැත්නම් බුද්ධ ශාසනය වෙනුවෙන් වාර්ෂිකව පොත්පත් නිකුත් වෙනවා. විශාල පොත් ප්‍රමාණයක් බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් නිකුත් කරනවා. අපි නිර්ලෝභීව අවශ්‍ය දහම් පාසල් වලට පොත්පත් ටික නිකුත් කරනවා. ඒ වගේම හොඳ කාල පරිච්ඡේදයක් නැත්නම් කාල සටහනකට අනුව
යටිනුවරම අපි ගඟ පළාත තුළම එකම කාලසටහනකට වැඩ කරන්නට අපි මේකට කාලච්ඡේද හදලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වාර්ෂික වශයෙන් විභාග තුනක් පැවැත්වීම විශේෂයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ශාසනාරක්ෂක බල මණ්ඩලයෙන් අපි විභාග දෙකක් මෙවර සිට අපි පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා දරුවන්ට අපි ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් හැටියට ඒ වගේම ලිඛිත ප්‍රශ්න පත්‍රයක් හැටියට ලබා දෙනවා. ඒ දරුවන්ට සහතිකයක් නිකුත් කිරීමට මේ වෙනකොට අපි සකස් කරලා තිබෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ නිපුණතා වලින් විශේෂයෙන් අද දරුවන්ගේ දැනුම බිඳුම අතරින් බොහොම ඛේදනීය වශයෙන් අපට අඩු බවක් පේන්න තිබෙනවා. අද දහම් දැනුමින් පෝෂණය ලැබපු අපිට මතකයි ඉස්සර දහම් පාසල් වල දැනුම බිඳුම තනක පැවැත්වුවා. අද දරුවන්ට ප්‍රායෝගික වශයෙන් හෝ වේවා ඒ වගේම යම්කිසි දැනුම අඩු බවක් පේන්න තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරා වාර්ෂිකව දහම් පාසල් අතර දරුවන් ලබාගෙන විශේෂයෙන් 6 වෙනි ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ධර්මාචාර්ය දක්වා ඉන්න දරුවන්ට දහම් දැනුමින් දිනුම් දහම් දැනුම් තරඟ පවත්වලා නැත්නම් ඒ අය දැනුමින් පෝෂණය ලබන්නට ඒ අය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි ශාසන ආරක්ෂක බල මණ්ඩලයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපි වාර්ෂික වශයෙන් අපේ දහම් පාසල් වලින් සීල භාවනා වැඩසටහන් දරුවන් තුළින්ගේ ආකල්ප විශේෂයෙන් ඈත් වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. දහම් පාසල් වල මෙවර පෙරහැර පැවැත්වීම දරුවන්ගේම වෙනත් අය නොයවා දරුවන් අනුගත කරමින් පෙරහැර පවත්වලා ඒ වගේම වෙසක් පුදු සකස් කරවන්නට පන්සල් ආශ්‍රිත ඒ තැනටම අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගෙන විහාරස්ථානටම ඇවිල්ලා දරුවෝ වෙනුවෙන් ඒ අයට සහතිකයක් ලබා දීලා ඒ අයට තවත් මේ පිළිබඳව අවබෝධ ලබා දෙන්නට දේශීය දේවල් නිෂ්පාදනය කරමින් එකක් පූර්ව නිර්මාණය කිරීම. ඒ වගේම තමයි අපි මෙවර සූදානම් කළා දරුවෝ වෙනුවෙන් වෙසක් වැඩසටහනේ බැති ගී, භක්ති ගීත නැත්නම් අපේ දැන් ඒවා නැති වෙලාම ගිහිල්ලා තිබෙනවා නිසා අපි කල්පනා කළා භක්ති ගීත මෙවර ස්ථාන තුනකදී පිළමතලාව කේන්ද්‍ර කරගෙන, පුරුතලාව කේන්ද්‍ර කරගෙන, කිරිබත්තුර කේන්ද්‍ර කරගෙන දහම් පාසල් 10 අරගෙන පැතිගී සංදර්ශනයක් නැත්නම් දරුවන්ට ලබා දෙන්න අද ඉඳලා අපි හැමතැනම සාකච්ඡා කරලා අද හවසක් තිබෙනවා එක කලාපයක සාකච්ඡාවක්. මේ විදිහට මේ දරුවන්ගේ ආකල්ප වෙනුවෙන් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මෙවර අපි සංවර්ධන කමිටු රැස්වීමේදී අපි තීරණය කළා මෙතුමාටත් අපි මතක් කළා හැමතැනටම දිනදී මුදලක් වෙන්න පුළුවන් ඩිස්කුට් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා යමක් දෙනවා නම් අඩු ඌනතා තියෙන තැන හොඳට හොයලා බලලා ඒ තැනට ලබා දෙන්න කියලා. පසුගිය වර්ෂවලදී අපි දැක්ක දෙයක් තමයි ලක්ෂ 5-10 ගත්තු ස්ථානවලදී යමක් කරලා නැහැ. නමුත් මුදල අරන් තිබෙනවා. නිසා එහෙම නෙවෙයි අපි කල්පනා කළේ මෙවර වුණත් ලක්ෂ 5ක මුදලක් දෙනවා නම් ඒ තැනට ගැලපෙන ඒ ස්ථානයට හොඳට හොයලා බලලා හොඳම වුණතා තියෙන තැනට ඩිස්පොටු ඒ වගේම කඩුලෑලි ඒ වගේම ගොඩනැගිලි පහසුකම් පිළිබඳව තියෙන ඒ ස්ථාන බලලා අපි අනුමත කරමු ඒ විදිහට කටයුතු කරමු කියලා. ඉතින් දහම් පාසල් වලට අඩු වුණතාවයක් තමයි හැම පැත්තකින්ම තිබෙන්නේ. ඒ නිසා මේ සියල්ලක්ම කරන්නේ නිස්සරණාත්‍යාසයෙන් සම්පත්දායකයන් එකතු කරගෙන තමයි මේ උත්සව ඒ වගේම මේ දරුවන්ගේ හැම කාර්යයක්ම කරන බව අපි හිතනවා. නමුත් අපි දහම් පාසල් දරුවෝ වෙනුවෙන් අපිට කරන්න තියෙන යම් දේවල් තියෙනවා. මෙතන පොලිසියත් ඇවිල්ලා තිබෙන නිසා අපි පහුගිය දවසේ පෙරදිනිය පොලිස් ස්ථානෙටම ගිහිල්ලා අපි මතක් කර සිටියා මේ දරුවන්ගේ ප්‍රයිවට් පන්ති සම්බන්ධව. දැන් මේ වෙනකොට මම හිතන්නේ ඔබතුමාලාටත් ඒ පිළිබඳව දැනුවත් වෙලා ඇති. යම් කිසි ස්ථානික පන්ති පවත්වනවා නම් ඉරිදා දවසේ උදේ සිට හැන්දෑවේ 3 වෙනකන් කොහෙවත් පන්ති පවත්වන්න බෑ.
එහෙම පවත්වනවා නම් රුපියල් දසදහසක දඩයක් ඒ අයට පොලිසිය මගින් ඒ අය අත්අඩංගුවට ගන්න නැත්නම් ඒ අය පැමිණිලි විභාග කරලා ඒ දඩයක් නියම කිරීමේ ඒ ප්‍රවණතාවයක් මේ වෙනකොට චක්‍ර ලේඛනයකින්ම ඉදිරිපත් කරලා තිබෙනවා. ඉරිදා දවසට අපේ දරුවෝ දහම් පාසලට එවන්නට කටයුතු කරනවා. පොදුවේ යම් තැන්වල ගෙවල් වලත් ඒ විදිහට පන්ති පවත්වනවා. ඉතින් එහෙම කරන්න එපා. ඉරිදා දවසේ දරුවන් සාර ධර්ම ගුණ ධර්ම වලින් පෝෂණය ලැබුවේ නැත්නම් අනාගතයේදී බුදුහාමුදුරුවෝ වැඩම කරපු මේ ශ්‍රී ලංකා ධර්මිතාලි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු මේ ලංකාව අද වෙනකොට අපිට මාධ්‍ය තුල අපිට පේනවා දරුවන්ගේ තියෙන ආකල්ප වෙනස් වෙනවා. ඒ වගේම අද තාක්ෂණයත් එක්ක අපේ දරුවන්ගේ ගුණධර්ම වෙනස් වෙනවා. වැඩිහිටියෝ මගට වැටිලා වැඩිහිටි නිවාස වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම අද දුරාචාර අපටත් වඩා අපේ රටේ තිබෙන මේ සભ્યත්වයේ නැති වෙන තරමට ඒ සියල්ලක්ම ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ සියල්ලක්ම නැති කරන්න එකම තැන තමයි දහම් පාසල. විහාරස්ථාන. නමුත් ඒකට තමයි අඩුවලකා දකින්නත් තිබෙන්නේ. මිනිසුන්ගේ ගුණය හරය ලැබෙන්නේ නැති තැනත් එතන. ඉතින් බොහොම අමාරුවෙන් බැන හරි මිනිසු අල්ලා ගැනීම පන්සල් තුනට ලබාගෙන දහම් පාසල් ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ බොහොම අමාරුයි. නමුත් අපේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන්නේ ප්‍රයිවට් පන්ති හා අපිට පේනවා ශිෂ්‍යත්ව පන්ති වෙනකොට දරුවෝ ඒ තැනට යනවා. ඒ වගේම අවසාන විභාගේ නැත්නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා ඉන්න දරුවෝ ඒ කාලෙට දහම් පාසලෙන් පිටමං වෙනවා. ඒ නිසා ධර්මාචාර්ය විභාගයට පෙනී ඉන්න දරුවෝ අඩු වෙනවා. දහම් පාසල් අවසානයේ විභාගයට පෙනී ඉන්න දරුවෝ අඩු වෙනවා. ඉතින් අනාගතයේ හැදිලා තිබෙනවා දහම් පාසලෙන් ලකුණු 40ක් අපේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න දරුවන්ට උසස් පෙළ විභාගයෙන් සමත් වෙන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලකුණු 40ක පාසල් අධ්‍යාපනයේ ලබන විභාග ප්‍රතිඵල වලින් ලකුණු 60ක කියන 100ක් එකතු කරලා තමයි දරුවන්ට ඒ ප්‍රවණතාවය නැත්නම් ප්‍රතිඵල ලැබෙන පරිදි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙන්න මේවා ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. අපි දරුවෝ හදා වඩාගෙන මේ රටට සමාජයට අපේ සම්බුද්ධ ශාසනයට අවැසි පරිසරයක් ගොඩනගන්නට අපි කැප වුණොත් අපට ඒක පහසු කාර්යයක්. නිසා අපට කැපවීම ඒ වගේම උනන්දුවෙන් මේ කටයුතු වල නිරත වීම අපි ඊටමත් කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කළ යුතු වෙනවා. ඒ නිසා අද දවසේ මුළුමුල්ල සීසුමන ගිරි දර්ශනාරාම විහාරස්ථ සීසුමන දේව දහම් පාසලේ වාර්ෂික ත්‍යාගෝත්සව කීපයකටම අපි සහභාගී වුණා. එදා දකපු මූණවර ගුරුවරු පුදුම කැපකිරීමකින් වැඩ කරන බව අපට පේනවා. ඒ ආශිර්වාද අපේ නායක හාමුදුරුවෝ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේලාගෙන් ලැබෙනවා. ප්‍රදේශවාසී මේ දෙමව්පියන්ගේ දූ දරුවෝ කුංචි දරුවෝ උදේට විහාරයට ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේගේ ඒ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍ය වැඳලා පුදන ආශිර්වාද ලබා ගැනීම ඔබේ ජීවිතයේ අනාගතයේ යහපත සඳහා හේතු වෙනවා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ බෝසත් දරුවෝ බවට ඔබපත් වෙන්නේ පන්සල ඇසුරේ අපේ හාමුදුරන් වහන්සේලාගේ අනුශාසනා ලබාගෙන ඔබ කටයුතු කරපුවාම කවදාකවත් ඔබට වරදින්නේ නැහැ දරුවනි. ඒ නිසා හැමදාම දහම් පාසලට එන්න දහම් අධ්‍යාපනයේ හොඳ පරිත්‍යාග ආශිර්වාදයක් ඔබ ලබන්න කියන එක මතක් කරමින් අපේ යටිනුවර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ආශිර්වාදයක් දවසින් දවස අපේ යටිනුවරට අභිමානයක් ගෙනත් දෙන අපේ සුමන දේව දහම් පාසලට දලදා හාමුදුරන්ගේ ආශිර්වාදයක් ශ්‍රී මහා බෝධිහාමුදුරන්ගේ ආශිර්වාදයක් රැකවරණයක් මේ හැම දිනාට ප්‍රාර්ථනා කරමි. මගේ කෙටි අනුශාසනාව නිමාවටපත් කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.